අයිබෝවන් සුබ දවසක් ඔයාලට. අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා මම අදත් චූටි පැටව් වෙනුවෙන්ම. චූටි පැටව් කෑම කන්න හොරයි කියලා දුක් වෙන අම්මලා වෙනුවෙන්මයි අදත් මම වීඩියෝ එක අරගෙන ආවේ. බත් කන්න පොඩ්ඩක් අකමැති නම් මෙයාලා වෙනුවෙන් වෙනත් ආහාරයක් ලබා දෙන්න කියලා මම මීට කලිනුත් කියලා ඇති. ඉතින් ශ්‍රී ලාංකික අපිට බත් කියන ආහාරය සමග තියෙන බැඳීම නිසාම අම්මලා විදියට දරුවා බත් නොකන අවස්ථාවලදී අපි ගොඩාක් හිත රිදවා ගන්නවා. ඒ වගේම මානසික පීඩනයට ලක් වෙනවා. ඉතින් දරුවා බත් කන්න අකමැති නම් බත් දෙන්න එපා. බත් වලින් ලැබෙන පෝෂණයම දරුවට ලැබෙන විදිහට දෙන්න පුළුවන් හොඳින් බර වැඩි වෙන ආදේශක කෑම වර්ග ගැන තමයි අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ. එහෙනම් වීඩියෝ එකට යන්න කලින් මගේ channel එක තවමත් subscribe කරලා නැති අය ඉන්නවා නම් ප්‍රමාද නොවි දැම්ම subscribe කරන්න. ඒ එක්කම යුවෙන්ස් ඩයරි අපේ Facebook පිටුව එක්කත් එකතු වෙන්න කියලත් ආදරෙන් මතක් කරනවා. ශ්‍රී ලාංකික අපේ ප්‍රධාන ආහාරය බත් නිසා අපි හැම වෙලේම දරුවට බත් කවන්න උත්සාහ කරනවා විතරක් නෙවෙයි දරුවා එක් කෑම වේලක් ප්‍රතික්ෂේප කළාට පස්සේ අම්මා විදිහට අපි ලොකු මානසික පීඩනයකට ලක් වෙනවා. ඒ වගේම මේ දේ බලන්න අපි මහන්සි වෙලා වෙනත් විවිධ ආහාර වර්ග දරුවා වෙනුවෙන් සකස් කරන අවස්ථාවලදී ඇයි අනේ දරුවට ඔය එක එක විච්චූරණ කෑම වර්ග හදන්නේ බත් ටිකක් කවන්නේ නැතුව අපි නම් ඔයාලා හැදුවේ හොඳට බත් කවලා කියලා নানা ආකාර අදහස් යෝජනා ඉදිරිපත් කරන වැඩිහිටියන් වගේම අසල්වැසියන් ඔයාලා සමීපයේ ඇති. නමුත් කාලය වෙනස් සමාජය සංකීර්ණයි. දරුවන්ගේ බුද්ධි වර්ධනය, ශරීර වර්ධනය පිළිබඳව අපි හිතන්න ඕනේ අමතර ආහාර ආරම්භ කරන මුල් අවදියේ ඉඳලම විශේෂ අවධානයක් යොමු කරන්න ඕන. ඒ නිසා දරුවාගේ පෝෂණය ගැන අපි ගොඩක් හිතන්න ඕන. ඉතින් එහෙනම් දැන් ඔයාලා බලාවි දරුවාගේ පෝෂණය ගැන හිතන්න ඕන කියලාත් කියනවා. ඒත් බබා බත් කන්නෙම නැහැ. මේකට මොකද්ද තියෙන විසඳුම කියලා. ඔව් අනිවාර්යෙන් විසඳුම් තියෙනවා. වීඩියෝ එක අවසාන වෙනකන් බලන්න කියලාත් මම ආදරෙන් මතක් කරනවා. බත් වෙනුවට අපිට බබාට ආදේශක ආහාර වර්ග ලබා දෙන්න පුළුවන්. අපි බලමු මොනවද ඒ වෙනුවෙන් අපිට කරන්න පුළුවන් දේවල් කියලා. අපි බත් කන වෙලාවට රතු කැකුළු, සුදු හාල්, බාස්මති, කීරිසම්බ වගේ බත් වර්ගයක් එක්ක කිරට උයපු ව්‍යංජනයක්, පලා වර්ගයක්, මස් මාළු වැනි ප්‍රෝටීන් වර්ගයක්, ඒ වගේම කොළ පාට හෝ කහ පාට එළවලුවක් ඒ එක්කම සලාදයක් එකතු කරගන්නවා. මේ විදියට අංග සම්පූර්ණ කරලා උයාගෙන බත් ටිකක් කන්න අම්මලාට නම් කාලයක් නැහැ මේ චූටි පැටවුන් එක්ක. නමුත් අපේ සංස්කෘතියත් එක්ක ශ්‍රී ලාංකික අපේ ආහාර වේලක අඩංගු වෙන්නේ මේ දේවල් ටික. ඉතින් මේ දේවල් ටිකම එකතු කරලා අපි පෝෂණීය විදියට දරුවට ආහාර ලබා දෙමු. ඒකට බත්ම ලබා දෙන්න අවශ්‍ය නැහැ. ඒ වෙනුවට ලබා දෙන්න පුළුවන් ආදේශක ආහාර වට්ටෝරු 5ක් ගැන මම අද ඔයාලට කියලා දෙනවා. අංක 1 තමයි හබලපෙති. හබලපෙති රතු සහ සුදු කියන වර්ග දෙකේම වෙළඳපොලේ තියෙනවා. ඉතින් බත් වලින් ලැබෙන කාබෝහයිඩ්‍රේට් ඒ වගේම ෆයිබර් නැත්නම් කෙඳි ඊටාම හොඳින් අන්තර්ගත වෙනවා හබලපෙති වල. ඉතින් ඔයාලට පුළුවන් හබලපෙති සෝදලා පිරිසිදු කරගෙන නටන උණු වතුරට දාලා විනාඩියක් වගේ තම්බලා අරගෙන වතුර බේරෙන්න තියන්න. ඊළඟට මේකට කැමති එළවලු වර්ගයක් කැරට්, දඹල, බෝංචි, ගෝවා, ලීක්ස් වගේ නිවසේ ඒ අවස්ථාවේ තියෙන එළවලු ටිකක් එකතු කරලා ඒක ටෙම්පරාදු කරගෙන ඒ ටෙම්පරාදුවට මේ හබල පෙති ටික එකතු කරලා ෆ්‍රයිඩ් රයිස් එකක් ආකාරයට හදාගන්න. කැමති කෙනෙකුට මේ මිශ්‍රණයටම බිත්තරයක් එකතු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මාළු හෝ මස් එකතු කරන්නත් පුළුවන්. බබාට හොදි වර්ග අවශ්‍ය නම් පරිප්පු කරි එකක් එක්ක එහෙම නැත්නම් කිරට උයපු අල කරි එකක් එක්ක දරුවට ලබා දෙන්න පුළුවන්. ඒ වගේම දවසේ උදේ දවල් රෑ කියන ඕනම වෙලාවක බය නැතුව බබාට දෙන්න පුළුවන් කෑමක් තමයි හබලපෙති කියන්නේ. බත් වලින් ලැබෙන සියලුම පෝෂණ කොටස් හබලපෙති තුලිනුත් ලැබෙනවා කියලා මට සහතික වෙන්න පුළුවන්. අංක 2 තමයි නූඩල්ස්. ගොඩක් චූටි බබාලා නූඩල්ස් කන්න කැමති. කොහොම වුණත් බබාට පුළුවන් තරම් කාලයක් තිරිඟු පිටි නූඩල්ස් ලබා නොදී සහල් පිටි සහ කුරක්කන් වැනි
දේවල් වලින් සකස් කරපු නූඩල්ස් ලබා දෙනවා නම් ඉතාම සුදුසුයි. මොකද පෝෂණ ගුණයෙන් වැඩි නිසාත් සහල් පිටිවල අඩංගු තන්තු බබාගේ ආහාර ජීර්ණ පද්ධතියට ඉතාම වැදගත් වෙන නිසා තමයි අපි මෙවැනි නිෂ්පාදනයක් තෝරාගත යුතු වෙන්නේ. ඉතින් නූඩල්ස් සකස් කරනකොට තම්බාගත් නූඩල්ස් වලට එළවලු විදිහට කැරට් බෝංචි ගෝවා වැනි බබා ආසාවෙන් කන එළවලු වර්ගයක් එකතු කරලා ටෙම්පරාදු කරගෙන මේ නූඩල්ස් ටික මිශ්‍ර කරගන්න. ඒ වගේම ගෙදර අයට සකස් කරපු මාළු හෝ මස් කෑල්ලක් එක්ක ලබා දෙන්නත් පුළුවන්. ඒ වගේම බබාට හොදිය අවශ්‍ය නම් පරිප්පු ටිකක් අල කරි එකක් එක්ක ලබා දෙන්නත් ඔයාලට පුළුවන්. මේක තවත් පෝෂණීය විදියට සකස් කරගන්නවා නම් ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් චීස් කෑල්ලක් එකතු කරලා බිත්තරයක් එකතු කරලා සකස් කරගන්නත් ඔයාලට පුළුවන්. නූඩල්ස් කියන්නේ විවිධ රසයන්ගෙන් යුතුව හදාගන්න පුළුවන්. ඊටාම පහසුවෙන් සකස් කරගන්නත් පුළුවන් ආහාරයක්. ඒ වගේම චූටි පැටව් ආසාවෙනුත් කන කෑමක්. ඊළඟට අංක 3 තමයි පැස්ටා. පැස්ටා වලත් සහල් පිටි කුරක්කන් වැනි විවිධ අමුද්‍රව්‍ය වලින් සකස් කරපු පැස්ටා තියෙනවා වෙළඳපොලේ. ඔයාලා කැමති නිෂ්පාදනයක් පහසුවෙන් තෝරා ගන්න ඔයාලට පුළුවන්. පැස්ටා එකත් බබාට දෙනකොට නම් අපිට ගොඩාක් ආකාර වලට පැස්ටා සකස් කරගන්න පුළුවන්. ෆ්‍රෙෂ් මිල්ක් චීස් බිත්තර එකතු කරලා පෝෂණීය විදිහට හදාගන්නත් ඔයාලට පුළුවන්. රෙසිපි අවශ්‍ය අයට UN's Diary අපේ Facebook පිටුවෙන් ලබා ගන්න පුළුවන් කියලාත් මම මේ වෙලාවේදී මතක් කරනවා. බත් වලින් ලැබෙන කාබෝහයිඩ්‍රේට්ම පැස්ටා වලින් ලැබෙනවා. ඉතින් බත් කන්න අපි උත්සාහ කරන වෙලාවේ මාළු වර්ගයක් මස් වර්ගයක් එක්ක බබාට පැස්ටා සකස් කරලා දෙන්නත් පුළුවන්. මොකද චූටි පැටව් මේ පැස්ටා වලට ආසයි. ඒ වගේම මේ පැස්ටා විවිධ හැඩතල වලින් වෙළඳපොලේ ගන්න තියෙනවා. ඒකත් වෙනස් කර ඔයාලට ලබා දෙන්න පුළුවන්. චූටි දරුවන් මේ දේවල් වලටත් හරිම අවධානයක් යොමු කරනවා ආහාර ගන්න වෙලාවේදී. මේ දේවල් වල හැඩය, ප්‍රමාණය, ඒවයි හුරු බුහුටිකමට එයාලා අතින් අරගෙන ආසාවෙන් කනවා. ඒ නිසා දරුවට තනියම කෑම ගන්නත් ඊටාම හොඳ දෙයක් තමයි පැස්ටා කියන්නේ. ඒ වගේම ඔයාලගේ අධීක්ෂණයේ යටතේ දරුවාට ලබා දෙන්නත් හැම විටම මතක තියාගන්න. මොකද ඇතැම් දරුවන්ට මේ දේවල් හිර වෙන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවෙම අම්මා විදිහට ඔයාගේ අවධානය යොමු කරන්නත් ඕන. අංක 4 තමයි කඩල. කඩල කියන්නේ ඊටාම ගුණදායක ආහාරයක්. ඒ වගේම හොඳින් බර වැඩි වෙනවා. උනාට චූටි පැටව් ටිකක් මේ ඇට වර්ග කන්න අකමැති. ඒ කොහොම වුණත් අපි මේක යාලා ආස විදිහට සකස් කරලා බබාට ආහාරයට ලබා දෙමු. කඩල රැයක් පොඟවාගෙන තම්බලා තරමක් කැබලි හිටින්න පොඩි කරගන්න. මේක ප්‍රෙෂර් කුකර් එකේ තම්බ ගන්න පුළුවන් නම් හොඳින් පොඩි වෙන ගානට තම්බ ගන්න පහසුයි. ඒ නැතත් ගැටලුවක් නැහැ. තම්බල පොඩි කරගෙන නිවසේ තියෙන එළවලු වර්ගයක් මාළු හෝ මස් බිත්තර හෝ එකතු කරගෙන මේක නූඩල්ස් සකස් කරන ආකාරයටම ටෙම්පරාදු කරගන්න. සුදුසු මේද වර්ගයක් යොදා ගන්න. බටර්, ගිතෙල් වගේ ඔයාලා කැමති දෙයක් යොදාගෙන එළවලු ටික ටෙම්පරාදු කරගෙන ඒකට බිත්තරයක් හෝ මාළු ටිකක් එකතු කරලා අවසානයේදී කඩල එකතු කරගන්න පුළුවන්. ඉතින් මේක හරිම රසවත් ඒ වගේම හරිම ගුණදායකයි. බත් වෙනුවට බත් වලින් ලැබෙන පෝෂණයම අපිට මෙවැනි ආහාර වේලකිනුත් ලබා දෙන්න පුළුවන්. ඒ වගේම ඔයාලට කැමති නම් වෙනම තම්බල ෆ්‍රයි කරගන්නපු මාළු කෑල්ලක් එක්කත් මේ කඩල ලබා දෙන්න ඔයාලට පුළුවන්. අංක 5 තමයි පැලමුන් ඇට. ඉතින් පැලමුන් ඇට සකස් කරගන්න විදිහ ඔයාලා හැමෝම දන්නවා ඇතිනේ. පැලමුන් ඇට සකස් කරගෙන ඒක තම්බාගෙන ඒකටත් නූඩල්ස් හදනවා වගේම නිවසේ තියෙන එළවලුවක් යොදාගෙන කැරට් ලීක්ස් බෝංචි වැනි දරුවා ආසාවෙන් කන එළවලු වර්ගයක් එකතු කරගෙන කැමති නම් ඒකට බිත්තරයක් මාළු කෑල්ලක් එකතු කරගෙන ටෙම්පරාදු කරගන්න. ඒකට අවසානයේ මේ තම්බාගත් පැලමුන් ඇට ටික එකතු කරගන්න. ඊට පස්සේ හොඳින් මිශ්‍ර කරලා කැමති නම් චීස් ටිකක් බටර් ටිකක් උඩින් එකතු කරගෙන බබාට ආහාරයට ලබා දෙන්න පුළුවන්. ඉතින් ධාන්‍ය වර්ග ආහාරයට ගන්න අකමැති පොඩ්ඩන්ට ධාන්‍ය වර්ග ලබා දෙන්න ඊටාම උපක්‍රමශීලී ක්‍රමයක් තමයි මේක. ඔයාලත් අනිවාර්යයෙන්ම දරුවාට පැලමුන් ඇට ලබා දෙන්න. පෝෂණ ගුණය ගැන නම් කියලා නිම කරන්න බැරි ආහාරයක් තමයි පැලමුන් කියන්නේ. අංක 6 තමයි ඉන්දියාප්ප.
බබා ආසාවෙන් කනවා නම් ඉඳිආප්ප කියන්නේත් බත් වගේම පෝෂණ ගුණයෙන් වැඩි ආහාරයක්. බත්වල තියෙන පෝෂණ ගුණයම ඉඳිආප්ප වලිනුත් ලබා ගන්න පුළුවන්. මොකද ඉඳිආප්ප සකස් කරන්නේ සහල් පිටි හෝ පාන් පිටි වලින් නිසා. මේ කුඩා දරුවන් නිසා ඔයාලා හැම වෙලාවෙම සහල් පිටි ඉඳිආප්ප ලබා දෙන්න උත්සාහ කරන්න. මොකද බත් වෙනුවටනේ අපි මේ දේවල් දෙන්නේ. එතකොට බත් වලින් ලැබෙන පෝෂණයට සමාන පෝෂණයක් අපි දෙන ආදේශක ආහාරයේ ඇතුළත් වෙන්න ඕන. ඒකම අලකිරි හොදි ටිකක්, මාළු කෑල්ලක්, පරිප්පු ටිකක්, ඒ වගේම කුකුල් මස් කරි එකක් එක්ක බබාට ඉඳිආප්ප ලබා දෙන්න පුළුවන්. ඒ වගේම ඔයාලා කැමති නම් ඒ ආහාර වේලත් එක්ක පලාකොළ ටිකක්, කොළ පාට එළවලුවක් එකතු කරන්නත් පුළුවන්. කිසිම සමාජ සම්මතයක් නැහැ දරුවට ආහාර ලබා දෙන ආකාරය ගැන. අවශ්‍ය වෙන්නේ ඒ ආහාර වේල තුල පෝෂණ ගුණය අනූන වෙන එක පමණයි. ඉතින් අම්මලා විදියට අපි හැම වෙලාවෙම බුද්ධිමත් වෙන්න ඕනේ දරුවට පෝෂණ ගුණයෙන් වැඩි ආහාර වර්ග ලබා දෙන්න. අවසන් වශයෙන් අම්මලා වෙනුවෙන් මම මේ පුංචි දේ කියන්න ඕන. දරුවන් හැමදාමත් එකම විදිහට අපි දෙන ආහාර කිසිදු ප්‍රතික්ෂේප කිරීමකින් තොරව ලබා ගන්නෙ නම් නැහැ. විවිධ ප්‍රතික්ෂේප කිරීම ඔයාලට අත්දකින්න ලැබෙනවාමයි. නමුත් ඉවසීමෙන් අපි මේ ගමන යමු. ඒ නිසයි මම ඔයාලට මේ වගේ වීඩියෝ එකක් අරගෙන ආවේ. බත් කන්න අකමැති නම් බලපෑම් කරලා දරුවට බත් කවන්න උත්සාහ කරන්න එපා. කිසිම අවස්ථාවක දරුවට බලහත්කාරයෙන් ආහාර ලබා දීම සිදු කරන්න එපා. ඒක දරුවාගේ පෞරුෂ වර්ධනයට දැඩි ලෙස බලපානවා. බත් කන්න අකමැති නම් මේ මම කියපු ආහාර වර්ග පෝෂණීය විදියට සකස් කරලා බබාට දෙන්න. ඒක උදේ ආහාර වේලද, දවල් ආහාර වේලද, රාත්‍රී ආහාර වේලද කියලා ඔයාලා ගැඹුරින් හිතන්න අවශ්‍ය නැහැ. ඒ අවස්ථාව අනුව දරුවා ආසාවෙන් කනව නම් ඔයාලා ඒ දේ පිළියෙල කරලා දෙන්න. මොකද ලංකාවේ අපි විතරයි 3 වේල බත් කන්නේ. ලෝකයේ විවිධ රටවල් ඔවුන්ගේ සංස්කෘතීන් සමග ඒ දරු පැටවුන් විවිධ දේ ආහාරයට ගන්නවා. කොහොම වුණත් මොන ආහාරය ලබා දුන්නත් දරුවට පෝෂණය ලැබෙන්න ඕන. අවසාන වශයෙන් කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, මේදය, විටමින් සහ අත්‍යවශ්‍ය khනිජ ලවණ කියන සංඝටක ටික. ඉතින් ඒ පෝෂණ සංඝටක දරුවාට ලබා දෙන්න අපිට විවිධ මාර්ග තියෙනවා. ඒ නිසා ඔයාලා අනවශ්‍ය ලෙස පීඩණයට ලක් වෙන්න එපා, දුක් වෙන්න එපා. දරුවා කන්න කැමති ආහාරය මොකද්ද? ඒක පෝෂණීය විදියට විවිධ දේ ඇතුළත් කරලා රසවත් ආකාරයට සකස් කරගන්න. අම්මලා විදිහට අපි ඒක ගැන බුද්ධිමත් වෙන්න ඕන. එහෙනම් බත් නොකන බබාට මේ ආහාර වර්ග ටික සකස් කරලා දීලා බලන්න. මම තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන ඔයාලා හමුවට එන්නම්. ඔයාලට සුබ දවසක්.